මේ වෙනකොට ඉන්දියාව සහ රුසියාව අතර ඉතාමත්ම මනරම් සම්බන්ධතාවයක් ගොඩනැගෙමින් පවතිනවා. ඒ අනුව රුසියාව විසින් ඉන්දියාවට ආරාධනා කරනවා තෙල් සහ ගෑස් වල ආයෝජනය කරන්නට. මේ විද්දී රටවල් දෙක අතර ඉතාමත් ඉහළ සාකච්ඡා සිදු වී ඇති අතර දෙපාර්ශ්ව අතර සබඳතා වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වාර්තා වන ආකාරයට ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් එකක් යටතේ ඒකාබද්ධ ගිවිසුමක් කරහා ව්‍යාපෘතියක් ඇති කරමින් මේ වෙද්දී ඉන්දියන් ඔයිල් සහ ගෑස් ඉන්වෙස්ට්මන්ට් රුසියාව තුලදී පිළිගැනීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්දියානු ප්‍රාග්ධනය මත ඔයිල් සහ ගෑස් තවදුරටත් ප්‍රවර්ධනය කරන්නටත් ඒවායේ ආයෝජනය කරන්නටත් රුසියානු සමාගම් විසින් ඉන්දියාවට ඉඩ ලබා දී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව ඔවුන්ගේ පළමු ඔෆිෂියල් පාර්ට්නර් බවට පත්වනවා රෂියන් එනර්ජි වීක් එකේ REW කියලා හඳුන්වන්නේ. මේක 2026 ඔක්තෝබර් මාසයේදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. ඒ අනුව එහි පළමු ඔෆිෂියල් පාර්ට්නර් විදිහට පළමු නිල සම්බන්ධතාකරු විදිහට ඉන්දියාව පිළිගෙන තිබෙනවා. ඒ වගේම දැන් ලෝකයේ අමරිකාව විසින් රුසියාවට කොතරම් සම්බාධක පනවා තිබුණත් දිගින් දිගටම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිචාරයන් කනකට නොගෙන ඉන්දියාව අඛණ්ඩව රුසියාවෙන් තෙල් ආනයනය කිරීම සිදු කරනු ලැබුවා. දැන් රුසියාව සහ ඉන්දියාව ඒකාබද්ධව තෙල් සහ ගෑස් මත ආයෝජනය කරන්නට නියමිතයි. ඒ අනුව දැවැන්ත ආයෝජනයක් රුසියානු තෙල් ක්ෂේත්‍රය තුළ ඉන්දියන් ඔයිල් සිදු කරනු ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඉතින් ශ්‍රී ලංකාවැනි රාජ්‍යයන් අපි නිරන්තරයෙන් සිදු කරමින් පවතින්නේ තෙල් අවශ්‍යතාවයන් ඉන්දියාවෙන් ගන්නවා. නමුත් ඒවා අවසානයේදී රුසියාව වැනි රාජ්‍යයන් වලින් එන දේවල්. ජාත්‍යන්තර ප්‍රශ්න සම්බාධක බාධක කියන කාරණා අපි නිරන්තරයෙන් කතා බහට ලක් කරනවා. නමුත් මේ රාජ්‍යයන් ඒවා කිසිවක් කනකට නොගෙන ඉතාමත්ම සාර්ථක ලෙස රුසියාව සහ ඉන්දියාව දැන් තෙල් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජනයකට ගමන් කිරීමට නියමිතයි. මේ තමයි ලෝකයේ තුල ඉතාමත් දැවැන්ත ලෙස ඉතා විශාල ජනගහනයක් සිටින කඳවුරු දෙකක් ඉන්දියාව සහ රුසියාව තෙල් සමගින් එකතු වීම. ඔබ නිකමට හිතන්න ඉන්දියාව, රුසියාව සහ චීනය මේ කඳවුරු තුනම එක තැනක පිහිටුවා ගතහොත් එය සමස්ත ලෝකයටම කොතරම්නම් බලපෑම් කළ හැකි කඳවුරු තුනක් යන්න.